ඉතින් ළඟ එන සීතලම සීතල නත්තල දවසේ ඔයාලගේ යාළුවන්ටත් මෙන්න මේ වගේ ලස්සන පෝස්ට් ටිකක් හදලා යවන්න ඔයාත් කැමතිද? ඉතින් එහෙනම් අද වීඩියෝ එක තමයි ඔයාලට ඉතින් අද මම කියලා දෙනවා ෆෝන් එකෙන්ම ඔයගලගේ මොබයිල් ෆෝන් එකෙන්ම කිසිම ඉංග්‍රීසි දැනුමක් නොමැතිව හරිම ලේසියෙන් විනාඩි 5න් මේ පෝස්ටර් ඔයාලට කැමති ප්‍රමාණයක් හදාගන්න විදිය. ඉතින් හරිම ලේසි, කිසිම ඉංග්‍රීසි දැනුමක් ඕනේ නැහැ. ඉතින් ඔයාගේ යාළුවෝ සර්ප්‍රයිස් කරමු එහෙනම් නැත්නම් දවසට මේ වගේ ලස්සන පෝස්ට් එකක් යවලා. හරි, අපි යන් එහෙනම් අද වීඩියෝ එකට. හරි යාළුවනේ, ඉතින් අද මම කියලා දෙන්නේ මොබයිල් එකෙන් මේක කරන විදිහ. ඉතින් ඔයගලන්ට PC එකෙන් කරන්නත් පුළුවන්. ඉතින් මේ මොබයිල් එකෙන් කරන විදිහටම ඔයගලන්ට PC එකෙන් කරගන්නත් පුළුවන් මේක. රයිට්. ඉතින් ඔයගොල්ලෝ මේ Gemini AI එකෙන් තමයි අපි දැන් මේ කරන්න යන්නේ මේ වැඩේ. ඉතින් ඔයගලන්ට පුළුවන් Gemini වෙබ්සයිට් එකෙන් කරන්න. ඒ වගේම මොබයිල් අයට පුළුවන් මොබයිල් ඇප් එකෙන් කරන්න. ඉතින් අද මම මොබයිල් ඇප් එකෙන් කියලා දෙන්නම්. ඉතින් Play Store එකේ ඔයගලන්ට ලේසි, ෆෝන් එකෙන් කරන්නට මොබයිල් ඇප් එකෙන් කරන එක ගොඩක්ම ලේසි වෙබ්සයිට් එකෙන් කරනට වඩා. ඉතින් මොබයිල් එකේ ඉන්න අය Play Store එකට ගිහිල්ලා Gemini AI කියලා සර්ච් කරගන්න. ඉතින් ඊට පස්සේ ඔයගලන්ට මේ වගේ ඇප්ලිකේෂන් එකක් එයි. ඉතින් මේක ඩවුන්ලෝඩ් කරගන්න. හරි, ඉතින් ඩවුන්ලෝඩ් කරගෙන ඔයගොල්ලෝ Gemini එක ඕපන් කරගන්න ඕනේ. Gemini app එක ඕපන් කරගන්න ඕනේ ඔයගොල්ලෝ මේ විදිහට. ඊට පස්සේ ඔයගොල්ලෝ Gemini එකට Gmail එකක් දීලා sign in වෙන්න ඕනේ. ඉතින් ඒක මම කියලා දෙන්න යන්නේ. ඒක ගොඩක් අය දන්නවා. ඉතින් ඒක ආයේ අමුතුවෙන් කියලා දෙලා මම වීඩියෝ දික් කරන්න යන්නේ. හරි, ඉතින් ඊට පස්සේ දැන් ඔයගොල්ලෝ කරන්න ඕනේ. ඉතින් ඔයාලට පේනවා ඇති මේකේ prompt එකක් තියෙනවා මෙන්න මෙතන. මම මේ විදිහට prompt එකක් ලියලා තියෙනවා. ඉතින් මේක සම්පූර්ණයෙන්ම සිංහලෙන් තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති මම මේක යට ටික විතරක් මේ විදිහට thumbnail include details කියලා ඒක ඉංග්‍රීසියෙන් පොඩ්ඩක් type කරලා තියෙනවා. ඉතින් ඔයාලට ඒක සිංහලෙන් type කරගන්න පුළුවන්. right. ඉතින් ඔයගොල්ලෝ මෙන්න මේ prompt එක guys copy කරගෙන යන්න ඕනේ. ඉතින් ඔයගොල්ලෝ මේ prompt එක බලාගෙන හරි Gemini එකට දෙන්න ඕනේ මේ prompt එක. ඉතින් ඔයගොල්ලෝ මේ prompt එක කොහොම හරි Gemini එකට තමයි දෙන්න ඕනේ. ඉතින් ඔයගොල්ලන්ට මේක copy කරගන්නත් පුළුවන්. නැත්නම් මේ වීඩියෝ එක බලාගෙන මේක type කරගෙන Gemini එකට යන්න ඕනේ ඔයගොල්ලෝ. හරි, Gemini එකට ගිහිල්ලා ඔයගොල්ලන්ට පේනවා මෙන්න මෙතන type කරන්න දෙයක් තියෙනවා ask Gemini කියලා. ඉතින් ඒක ඔබලා ඔයගොල්ලෝ copy කරගත්ත එක මේ විදිහට ඔබාගෙන ඉඳලා paste කරගන්න තියෙන. ඉතින් ඔයාලට පේනද අපේ prompt එක ඔන්න copy වෙනවා මෙතනට. right, දැන් ඔයගොල්ලෝ කරන්න ඕගොල්ලන්ට මෙන්න මෙතන පේනවා ඇති මෙන්න මෙතන ඔයගොල්ලන්ගේ වැටිලා ඇත්තේ. මෙන්න විදිහට fast කියලා තමයි ඔයගොල්ලන්ගේ වැටිලා ඇත්තේ. ඉතින් මෙන්න මේ fast එක උඩ click කරලා ඔයගොල්ලන්ට මෙන්න මෙතන thinking කියලා එකක් තියෙනවා. ඉතින් solve complex problems කියලා thinking එකක් තියෙනවා. ඉතින් මෙන්න මේ thinking එකට තමයි ඔයගොල්ලෝ දෙන්න ඕනේ. දීලා ඔයගොල්ලන්ට පේන්න තියෙන මෙතන නිකන් පොඩි adjust කරන්න icon එකක් තියෙනවා. මෙන්න මේක. ඉතින් මෙන්න මේක click කරලා ඔයගොල්ලෝ create images කියන එක තමයි දෙන්න ඕනේ. මෙන්න මේ දෙවෙනි එක. ඉතින් ඒක දීලා ඔයගලන්ට පුළුවන් මෙන්න මේක send කරගන්න. ඉතින් send කරගත්තට පස්සේ තප්පර 20ක් 30ක් වගේ යනකොට ඔයගලන්ට post එක හදලා දෙනවා. මෙයා ගොඩක්ම ලස්සනට. ඉතින් මම වීඩියෝ එකේ මුලදී පෙන්නනවා වගේ මෙයා ලස්සන අපිට post එකක් හදලා දෙනවා. ඉතින් බලමු කොහොමද මෙයා මේ post එක design කරන්නේ කියලා. right, ඔයගලන්ට පේනවා ඇති ඔන්න ලස්සනට අපේ post එක හදලා දුන්නා. ඉතින් මාර ලස්සනයි guys. ඔයගලන්ට පේනවා ඇති මේක අපේ design කරන්න ගියත් කොච්චර වෙලාවක් යනවද කියලා ඔයගොල්ලෝ දන්නවා. ඉතින් ඒ වගේ මේ quality එක ඉතින් quality එකෙම ගොඩක්ම ලස්සනට තියෙනවා. ඉතින් ඔයගලන්ට පුළුවන් මෙන්න මේ ෆොටෝ එක උඩ ක්ලික් කරන් ඉඳලා මෙන්න මේ විදිහට save කියලා උඩ icon එකක් එනවා. ඉතින් මෙන්න මේ save දීලා ඔයගලන්ට පුළුවන් මේ image එක පහසුවෙන්ම ඔයගලන්ගේ gallery එකට save කරගන්න. right, ඉතින් ඔයගොල්ලෝ සුබ නත්තලක් කියලා අර post එකේ ගහලා තිබෙ සිංහලෙන්නේ. ඉතින් ඔයගලන්ට merry christmas කියලා ගහ ගන්න ඕන නම් prompt එක ඉංග්‍රීසියෙන් දෙන්න ඕන ඔයගලන්ට. ඉතින් ඒ වගේ දෙන්න ඔයගලන්ට පේනවා ඇති මෙන්න මෙතන මම ඉංග්‍රීසි prompt එකකුත් දීලා දිනවා. ඉතින් හරිම සරලයි මේ prompt එක, ගොඩක් විස්තර නැහැ. අපිට කැමති විදිහට දෙන්න තියෙන. ඉතින් එයා හදලා දෙනවා ලස්සනට. ඉතින් ඔයගලන්ට පේනවා මෙන්න මේ prompt එක ඔයගොල්ලෝ ඉංග්‍රීසියෙන් merry christmas කියලා ඉංග්‍රීසියෙන් ගහ ගන්නවා නම් මෙන්න මේ prompt එක තමයි ඔයගොල්ලෝ Gemini එකට දෙන්න ඕනේ. ඉතින් මම මෙන්න මේ prompt එකත් copy කරගෙන ගිහලා Gemini එකට දෙන්නම්. right, ඉතින් මම මෙන්න මේ prompt එකත් මේ විදිහට copy කරන් ගිහිල්ලා Gemini එකට මේ විදිහට දෙනවා. ඉතින් කලින් වගේම ඔයගොල්ලෝ create image කියන එක දීලා thinking කියන එක දාගෙන තියාගන්න. හරි, ඉතින් ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවා ඔන්න ඒකත් අපේ loading එනවා. ඉතින් ඔයගොල්ලෝ අනිවාර්යයෙන් මේ post එකේ ratio එක දෙන්න ඕනේ. ඉතින් නැත්තම් එයාට හිතුණු ratio එකට හදනවා. සාමාන්‍ය post එකක් හදන්නේ 1:1 ratio. මෙන්න මේ ratio එක. ඉතින් ඔයාලට පේනවා ඇති මේ විදිහට ලස්සන post එයා generate කරලා දෙනවා. ඉතින් ඔයාලට මේක කැමති තරම් generate කරගන්න පුළුවන්. හරි, අපි බලමු එහෙනම් මේක මෙයා හදන්නේ කොහොමද කියලා. මේ අපේ post එකට පේනවා ඇති මේ විදිහට merry christmas කියලා ගහලා මේ විදිහට ලස්සන ඉංග්‍රීසියෙන් එකක් හදලා දෙලා තිනවා. ඉතින් ඔයාලට පේනවා ඇති කලින් එක වගේම එකක් තමයි මේ හදලා දෙලා තින්නේ. කලින් එකට වඩා realistic පොඩ්ඩක් වැඩි මේ post එකේ. ඔයාලට පේනවා ඇති ඔන්න මෙයා ලස්සන post එකක් හදලා දෙලා තිනවා ඉංග්‍රීසියෙන්. ඉතින් merry christmas කියලා ගහලා ඉතින් ඔයාලට මේක උඩ click කරගෙන save දීලා මේකත් ඔයාලන්ට save කරගන්න පුළුවන්.
ඉතින් ඔයාලට මේ වටේ බ්ලර් එක අයින් කරගන්න ඕන නම් මොකක් හරි එඩිටින් ඇප් එකක් දාගෙන ක්‍රොප් කරගෙන ඒ ටික අයින් කරගන්න හැකියාව තියෙනවා. ඉතින් ඒක අයින් කරගන්න ඕනෙත් නෑ මම හිතන එක අමුතුම ලස්සනක් එනවා ඉමේජ් එකට. හරි. ඉතින් මේ විදිහට තමයි Gemini එකකින් පහසුවෙන් ඔයාලගේ ක්‍රිස්මස් එකට යාළුවන්ට යවන්න පෝස්ට් එක ඩිසයින් කරගන්න කියලා. ඉතින් මං හිතනවා අද වීඩියෝ එකෙන් ඔයාලට ලස්සන ක්‍රිස්මස් පෝස්ට් එකක් හදන විදිය සම්පූර්ණයෙන් A to Z මං කියලා දුන්නා කියලා. ඉතින් ඔයාලන්ට තේරුම් ගියා කියලා මං හිතනවා. ඉතින් ඔයාලට මොනවා හරි ගැටලුවක් ආවොත් අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් හදන්න මම අනිවාර්යෙන් රිප්ලයි කරනවා කමෙන්ට් එකට. ඉතින් එහෙනම් අද මං වීඩියෝ එක එන්ඩ් කරන්න තමයි හදන්නේ. අනිවාර්යෙන් channel එක subscribe කරලා තියාගන්න. වීඩියෝ like එකක් දාලා තියාගන්න. අමතක කරන්න එපා. share පාරකුත් දාලා තියාගන්න. අද එහෙනම් ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්. තවත් අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු.